හරි අපේ දරුවෝ සියලු දෙනාට සුබ දවසක්. හැමෝටම ආයුබෝවන්. අපි මේ සූදානම් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන 10 සහ 11 ශ්‍රේණි වල දරුවන්ට ඉතාම වැදගත් වෙන සාමාන්‍ය පෙළ සහ 10 ශ්‍රේණි සඳහා තියෙන විද්‍යාව විෂය නිර්දේශයේ ඔබට ගැටලු සහිත වෙන සියලු දේ ඉතාම සාර්ථක ක්‍රමවේදයක් ඔස්සේ ඔබට ලබා දෙන්නයි අපි මේ YouTube නාලිකාව ඔස්සේ සූදානම් වෙන්නේ. අපි මේදී සම්පූර්ණ විෂය නිර්දේශය තුළ තියෙන පාඩම් 35ක් ආවරණය වන විදියට ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යනුවෙන් වර්ග කරපු බහුවර්ණ ප්‍රශ්න 600ක පමණ ප්‍රමාණයක් ඔබට ඊටාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට හැම විෂය කරුණක්ම ආවරණය වෙන ආකාරයට කිසිදු දෙයක් මගහැරෙන්නේ නැතිව ඔබට ලබා දෙන්නට සුවිශේෂී වීඩියෝ මාලාවක් සකස් කරලා තියෙනවා. එක වීඩියෝ එකක් සාමාන්‍යයෙන් පැය භාගයකට ආසන්න කාලයක් තියෙන්නේ. ඒ වීඩියෝ එකක් තුලින් ඔබට ප්‍රශ්න 50ක් ඉතාම කෙටි කාලයකදී ඔබේ මනස තුළට ඇතුළු කර ගැනීමේ සුවිශේෂී හැකියාවක් අපි මෙහිදී ඔබට ලබා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකින් එක පිළිවෙලට නැරඹීමෙන් ඔබට විෂය නිර්දේශය පිළිබඳ පූර්ණ දැනුමක් ලබා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි විභාගයේදී ප්‍රශ්න 40ක බහුවර්ණ පේපර් එක කියන්නේ විභාගයේ තීරණාත්මක පේපර් එකක්. මොකද ඒකට හේතුව විභාගයේ CL ලකුණු 40ක් ආවරණය වෙනවා කියන එක ඔබ හොඳාකාරවම දන්නවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය තුල පාඩම් 35ම ඔබට මතක් කරමින් මෙය සාකච්ඡා කරන නිසා ඔබට ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී මෙය අතිශය වැදගත් වෙනවා. මොකද ඒ විශේෂ ශාස්ත්‍රය පිළිබඳ ඔබ මනා දැනුමක් ලබා ගන්න නිසා අපි මේ වෙනකොට එක සහ දෙක වීඩියෝ කරලා තියෙනවා ජීව විද්‍යාවේ ප්‍රශ්න 100ක් ආවරණය වන ආකාරයට මෙය තුන්වෙනි වීඩියෝ වශයෙන්ුයි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හැම වෙලෙම ඔබට කියන දෙයක් තමයි ජීවිතේ දිනන්න නම් දිනන්න පුළුවන් කියන විශ්වාසය අපේ තියෙන්න ඕන. ඕමට පුළුවන් කියන හැඟීමත් එක්කයි අපි වැඩකට සම්බන්ධ වෙන්න ඕන. ඒ විශ්වාසය ඔබ තුල ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙද්දී ඔබේ ජයග්‍රහණය කරා යන එක නවත්තන්න කිසිවෙකුට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අද ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා රසායන විද්‍යාව තුළින් ඊටාම වැදගත් ප්‍රශ්න මාලාවක් පිළිවෙලින් සකස් කරපු හරි පැහැදිලිව තියෙන ප්‍රශ්න ටිකක් අද අපි සාකච්ඡා කරමු. පුතේ මේකේ මුලින්ම ඔබට තියෙනවා පළවෙනි ප්‍රශ්නය පරමාණුක වාදය ඉදිරිපත් කරනු ලැබුවේ කවුද කියන එක. ඔබ දන්නවා 10 පන්තියේ පළවෙනි වාරෙදී අපි මේ පිළිබඳ කතා කරනවා. පරමාණුව පිළිබඳ බොහෝ අදහස් විද්‍යාඥයෝ ඉදිරිපත් කළාට පරමාණුව පිළිබඳ පිළිගත් වාදයක් ඉදිරිපත් වෙන්නේ 1808 අවුරුද්දේදී. ඒ තමයි ඉංග්‍රීසි ජාතික ජෝන් ඩෝල්ටන් කියන පුද්ගලයා තමයි මෙය ඉදිරිපත් කිරීම කරන්නේ. ඉතින් මේ අනුව පරමාණුක වාදය ඉදිරිපත් කරන්නේ 1808 ජෝන් ඩෝල්ටන් විසින් තමයි පරමාණුක වාදය ඉදිරිපත් කිරීම කරන්නේ. එහෙනම් අපි පිළිවෙලින් මේක සාකච්ඡා කරන්න ගමු. ඔයාට හරි පහසුයි මේ තුලින් විෂය දැනුම ලබා ගන්න. බලන්න පරමාණුක වාදය ඉදිරිපත් කළේ කවුද? ජෝන් ඩෝල්ටන්. අපි තුන්වෙනි උත්තරේ පිළිගන්නවා. පරමාණුක වාදය ඉදිරිපත් කළ වර්ෂය මම ඔබට කිව්වා 1808 අවුරුද්දේ තමයි පුතේ පරමාණුක වාදය ඉදිරිපත් වෙන්නේ. මේක අවුරුදු 89ක පමණ කාලයක් ඉතාමත්ම ඉහළ පිළිගැනීමක් තිබුණත් පරමාණුවේ උපපරමාණුක අංශු ඉලෙක්ට්‍රෝනයේ සොයා ගැනීමත් සමග ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ක්‍රමයෙන් බිඳ වැටෙන්න පටන් ගන්නවා. මොකද මේ පරමාණුක වාදය තුල කියනවා ඩෝල්ටන් පදාර්ථයේ සෑදී යදී තවදුරටත් කුඩා කොටස් වලට බෙදිය නොහැකි කුඩාතම අංශුව පරමාණුව බව. එතකොට පදාර්ථයේ කුඩාම කොටස පරමාණුව බව කියන නිසා පරමාණුව තුල ඉලෙක්ට්‍රෝන පවතින බව සොයා ගැනීම නිසා පරමාණුව තවදුරටත් කුඩා කොටස් වලට බෙදෙනවා කියන කාරණාව ලෝකය තුල ඔප්පු වෙන්න පටන් ගන්නවා. මේ අනුව ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ක්‍රමයෙන් බිඳ වැටෙමින් පැවතුණා. ආවර්තිතා වගුව හෙවත් මූලද්‍රව්‍ය වර්ගීකරණය මුලින්ම ඉදිරිපත් කළ වර්ෂය කුමක්ද කියලායි මුලින් අහන්නේ. ආවර්තිතා වගුව අපි කියනවා මූලද්‍රව්‍ය වර්ගීකරණ පොතේ විවිධ පුද්ගලයන් ඉදිරිපත් කළා. ජෝන් නිව්ලන්ඩ් සංගීත ග්‍රාමයේ අනුපිළිවෙලටත් වර්ගීකරණයක් කරනවා. නමුත් ඒවා තිබුණු බොහෝ වැරදි නිසා ඒවා පිළිගැනීමට එකතු වෙන්නේ නැහැ.
මේ අනුව මූලද්‍රව්‍ය වර්ගීකරණයක් සාර්ථකව ඉදිරිපත් කරන්නේ 1869 අවුරුද්දේ දිමිත්‍රි ඉවනෝවික් මෙන්ඩලියෙෆ් කියන රුසියන් ජාතික පුද්ගලයා විසින්. ඉතින් උත්තරේ අපි ගන්නවා 1869 අවුරුද්දේ තමයි පරමාණු ආවර්තිත වගුව මුලින්ම ඉදිරිපත් කිරීම කරන්නේ. ආවර්ත වගුව සොයාගනු ලැබුවේ කවුද? ඒ තමයි දිමිත්‍රි මෙන්ඩලියෙෆ්. මෙයාගේ සම්පූර්ණ නම දිමිත්‍රි ඉවනෝවික් මෙන්ඩලියෙෆ්. මෙයා රුසියානු ජාතික ඉතාම දුගී දුප්පත් පවුලක ඉපදිච්ච දරුවෙක්. පවුලේ 17 වෙනියා හැටියට තමයි ඔහු ඉපදෙන්නේ. ඉතින් සයිබීරියා ප්‍රාන්තයේ එක්තරා ගම්මානයක දුප්පත් නිවසක තමයි මොහු උපත ලබන්නේ. ඉලෙක්ට්‍රෝනය සොයාගන්න ලැබුවේ කවුද? පුතේ ඉලෙක්ට්‍රෝනය හොයාගන්නේ 1897 අවුරුද්දේ තමයි ඉලෙක්ට්‍රෝනය හොයාගන්නේ. ඉලෙක්ට්‍රෝනය මුලින්ම හොයාගන්නේ ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා. ඉලෙක්ට්‍රෝනය හොයාගන්නේ කවුද? ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා. ප්‍රෝටෝනය සොයාගන්නේ කවුද? දැන් ඔබ දන්නවා මේ පරමාණුක වාදය ඉදිරිපත් කළාට පස්සේ මේ පරමාණුව පිළිබඳ මිනිස්සුන්ගේ උනන්දුව හරි වැඩි වුණා. පරමාණුවේ තව මොනවද තියෙන්නේ? මේ පිළිබඳ හොයනකොට තමයි උපපරමාණුක අංශු තුන හම්බ වෙන්නේ. ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය. ඉලෙක්ට්‍රෝනය හොයාගන්නේ ජේ.ජේ. තොම්සන්. ඊට පස්සේ ප්‍රෝටෝන හොයාගන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්. නියුට්‍රෝන හොයාගන්නේ ඊට ගොඩක් කාලයකට පස්සේ ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා විසින්. ප්‍රෝටෝනය සොයාගන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් තමයි ප්‍රෝටෝනය සොයාගනු ලබන්නේ. 7. නියුට්‍රෝනය සොයාගත්තේ කවුද කියලා අහනවා. නියුට්‍රෝනය සොයාගන්නේ ජේම්ස් චැඩ්වික් විසින් තමයි නියුට්‍රෝනය සොයාගන්නේ. පරමාණුවේ න්‍යෂ්ටිකාකෘතිය ඉදිරිපත් කළ විද්‍යාඥයා. පරමාණුවක් තුල පරමාණුවේ මැද්දේ ඉතා කුඩා න්‍යෂ්ටියක් තියෙනවා කියලා සොයාගන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්. ඒක තමයි න්‍යෂ්ටික ආකෘතිය. පරමාණුවක මැද්දේ ඉතාම කුඩා න්‍යෂ්ටියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ පරමාණුව වොලිබෝල් ග්‍රවුන්ඩ් එකක් නම් ඒ ග්‍රවුන්ඩ් එක මැද්දේ තියලා තියෙන කඩල ඇටයකට න්‍යෂ්ටිය සමානයි කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ න්‍යෂ්ටිය පුතේ අතිශය කුඩයි පරමාණුවකට සාපේක්ෂව බලනකොට. පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කරන්නේ කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ් විසින්. අර්නස්ට් රදර්ෆර්ඩ් විසින්. පරමාණුවේ ග්‍රහාකෘතිය ඉදිරිපත් කරන්නේ කවුද කියලා අපෙන් අහනවා. පරමාණුවේ ග්‍රහාකෘතිය ඉදිරිපත් කරන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්මයි. මෙයා තමයි ග්‍රහ ආකෘතිය. ඒ කියන්නේ සාමාන්‍ය ඔබ දන්නවා අපේ සෞරග්‍රහ මණ්ඩලය ගත්තාම සෞරග්‍රහ මණ්ඩලයේ පරමාණු සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා මැදි කරගෙන ග්‍රහලෝක යම්කිසි නිශ්චිත ගමන් මාර්ගවල ගමන් කරනවා. එතකොට ඒ ග්‍රහලෝක ගමන් කරන ආකාරයට පරමාණුවේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියලා තමයි මේ ග්‍රහ ආකෘතියෙන් කියවෙන්නේ. මීට පස්සේ අපි එනවා 10 වෙනි ප්‍රශ්නෙට. පරමාණුවක න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව. පොතේ පරමාණුවක න්‍යෂ්ටිය ඇතුලේ අංශු දෙකක් තියෙනවා. එකක් ප්‍රෝටෝන, අනිත් එක නියුට්‍රෝන. ප්‍රෝටෝන සංඛ්‍යාවට අපි කියනවා පරමාණුක ක්‍රමාංකය කියලා. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙක එකතු කළාම අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. පරමාණුවක උදාසීන පරමාණුවක ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. එතකොට මොකද්ද ප්‍රෝටෝන සංඛ්‍යාවට කියන්නේ පරමාණු ක්‍රමාංකය, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවට කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට අපෙන් අහනවා පරමාණුක න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකය වේ. පරමාණුක න්‍යෂ්ටියක ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව අපි හඳුන්වනවා මොකක් කියලාද? ස්කන්ධ ක්‍රමාංකය. mass number, මේක atomic number කියලා කියනවා පරමාණු ක්‍රමාංකයට. පරමාණුවක් තම අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීම. දැන් ඔබ දන්නවා පරමාණුවක අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8කින් බොහෝ විට සම්පූර්ණ වෙනවා. සමහර අවස්ථා තියෙනවා පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2කින් සම්පූර්ණ වෙන්න පුළුවන්. දෙවෙනි ශක්ති මට්ටම 8ක්, තුන්වෙනි ශක්ති මට්ටම 8ක් හෝ 18ක්, හතරවෙනි ශක්ති මට්ටම 8ක් 18ක් හෝ 32ක් ආදී වශයෙන් සම්පූර්ණ විය හැකියි. සමහර පරමාණු මූලද්‍රව්‍ය පරමාණු පොතේ ස්වභාවිකවම අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගෙන තියෙන්නේ. අන්න ඒවට කියනවා උච්ච වායු කියලා. යම්කිසි පරමාණුවක් අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන්.
ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන්, ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න පුළුවන්. මේ විදිහට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරපුවාම අපි ඒකට කියනවා උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගත්තා කියලා. මෙන්න අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ වුණාම හඳුන්වන්නේ උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබීම. පළමු අයනීකරණ ශක්තිය මනින ජාත්‍යන්තර සම්මත ඒකකය. පළමු අයනීකරණ ශක්තිය අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම සඳහා ලබා දිය යුතු ශක්තිය මම ඉතා සරලවයි කිව්වේ. මේකට හොඳ අර්ථ දැක්වීමක් තියෙනවා ඔබේ විද්‍යා පොතේ. ඒවා සටහන් තුල බලන්න. පළමු අයනීකරණ ශක්තිය මනින ඒකකය තමයි මවුලයට කිලෝජූල් කියලා කියන්නේ. මවුලයට කිලෝජූල් මේ තමයි ජාත්‍යන්තර සම්මත ඒකකය. 14 පළමු අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය කුමක්ද පුතේ? පළමු අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍ය ඉන්නේ පළවෙනි කාණ්ඩේ. වැඩිම මූලද්‍රව්‍ය ඉන්නේ 8 වෙනි කාණ්ඩේ. 8 වෙනි කාණ්ඩෙත් ඉහළම කොටුවේ. එතකොට අපි දන්නවා හයිඩ්‍රජන් අනිත් පැත්තේ තියෙන ඉහළම කොටුව හීලියම් නේ. එහෙනම් පළමු අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ හීලියම්. හීලියම් විද්‍යුත් ඍණතාවයේ මැනීමට යොදාගෙන ඇති පරිමාණය වන්නේ විද්‍යුත් ඍණතාවයේදී අදාළ නොවන කාණ්ඩයක් තියෙනවා. විද්‍යුත් ඍණතාවයේ මැනීමේදී ඒ පරිමාණයට අනුව 8 වෙනි කාණ්ඩය ඉවත් කරනවා. මේ අනුව විද්‍යුත් ඍණතාවයේ මයින පරිමාණයට කියන්නේ මොකක් කියලාද? පෝලිං පරිමාණය කියන්නේ මේ පරිමාණයට. පෝලිං පරිමාණය මේ මෝ පරිමාණය කියන්නේ කණිජවල දැඩි බව නැත්නම් දෘಢතාවයේ මයින පරිමාණයක් තමයි මෝ පරිමාණය කියලා කියන්නේ. ඒකට අනුව මෝ පරිමාණයේ මයිනවා කණිජවල දින ශක්තිමත් බව. වැඩිම මෝ පරිමාණ අගය 10ක් පෙන්වන්නේ දියමන්ති. අඩුම දෘಢතාවයක් තියෙන කණිජය තමයි ටැල්ක් කියන කණිජය. right. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මැග්නීසියම් 2+ අයනයේ නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ. උදේ හරි සරලයි මේව මොකක්ද දන්නවද? මෙතන තියෙන්නේ 2+ නේ. 2+ කියන එකෙන් අදහස් කරන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කළා කියන එක. ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරලා තියෙනවද? ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයා පිට කරලා. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කළාම එයාගේ ඉතිරි වෙන ටික තමයි අපි ලියන්න ඕන ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක. මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය වෙන්නේ 12යි. එතකොට 2යි මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තාම 2යි 8යි 2යිනේ තියෙන්නේ මැග්නීසියම්. මෙයා මේ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවානේ. එතකොට එයාගේ දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පවතින්න පුළුවන් 2යි 8යි විතරයිනේ. මොකද ධන දෙකක අයනයක් හදනකොට ඉලෙක්ට්‍රෝන දෙකක් එයා පිට කරනවා. විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය. විද්‍යුත් ඍණතාවයේ වැඩිම එක්කෙනා ඉන්න ඕන 7 වෙනි කාණ්ඩේ හැම වෙලේම. අඩුම විද්‍යුත් ඍණතාවයේ තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. එතකොට විද්‍යුත් ඍණතාවයේ වැඩිම එක්කෙනා තමයි අපි සලකන්නේ 7 වෙනි කාණ්ඩේ ඉන්න මූලද්‍රව්‍යයක්. මෙන්න මේ ප්‍රශ්නේ පොන්චි අඩුපාඩුවක් තියෙනවා. ඒක මම පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. මේක මෙන්න මේ උත්තරේ පුංචි වැරද්දක් තියෙනවා පුතේ. හීලියම් නෙමේ. ඒ ෆ්ලුවරින් කියන මූලද්‍රව්‍ය. එතකොට විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ ෆ්ලුවරින්. මේක තමයි උත්තරේ හැටියට ගන්නෙ. මූලද්‍රව්‍ය පරමාණුවක් ලබා ගන්නා හෝ පිට කරන හෝ හවුලේ තබා ගන්නා හෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. දැන් ඔය පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ ලබා ගන්නේ හවුලේ තියාගන්නේ තමන්ගේ උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හදන්නනේ. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරලා පොඩ ආතල් එකේ ඉන්නනේ. එතකොට මේ කරන ක්‍රියාවලියට අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට කියන්නේ සංයුජතාවය. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරොත් සංයුජතාවය 2යි. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගත්තත් සංයුජතාවය 2යි. වෙනසක් නැහැ. හවුලේ තියාගත්තොත් ඉලෙක්ට්‍රෝන 4ක් අපි ඒක කියනවා සංයුජතාවය 4යි. එහෙනම් මේකට කියන්නේ සංයුජතාවය කියලා. උත්තරේ 2. 19 පොස්පරස් වල 3+ අයනයේ නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. තේරුම් ගන්න ඕන ඍණ කියලා කියන්නේ පුතා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. එතකොට මෙයා 3+ එකක් හදන්න 3- එකක් හදන්න ඉලෙක්ට්‍රෝන කීයක් අරන් තියෙනවද? 3ක් අරන් තියෙනවා. පිට කරනවා නම් ප්ලස් ගන්නවා නම් මයිනස් නේ. එතකොට 3- හදලා තියෙන ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට තව 3ක් අපි එකතු කරන්න ඕන. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තියෙන්නේ 15යි. 15ට 3ක් එකතු වුණාම 18යි. 18 තියෙන අවස්ථාව බලන්න. එතකොට 2යි 8යි 8යි කියන ඉලෙක්ට්‍රොනික වින්‍යාසය එනවා.
ලෝහාලෝහ මූලද්‍රව්‍ය යුගලක් දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ ලෝහාලෝහ තමයි ඔබේ ආවර්තිතාවගුවේ ලෝහාලෝහ ප්‍රධාන දෙකක් තියෙනවනේ පුතේ. ලෝහ ගුණ සහ අලෝහ ගුණ වලට අතරමැදි ගුණ දක්වන මූලද්‍රව්‍ය වලට කියන්නේ ලෝහාලෝහ. එකක් තමයි බෝරෝන්, අනිත් එක තමයි සිලිකන්. මේක හොඳින් මතක තියාගන්න විභාගවලදී ලෝහාලෝහ මූලද්‍රව්‍ය දෙක තමයි බෝරෝන් සහ සිලිකන් කියලා කියන්නේ. උභයගුණී මූලද්‍රව්‍ය වෙන්න කෙමිස්ට්‍රි වල අහන තව බහුවර්ණ පේපර් වල හරියට දකින්න තියෙන එකක්. උභයගුණී හැටියට සලකනන්නේ ඒක අම්ල සමගත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්, ඒකට භස්ම සමගත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ දැන් උභය ජීවීන් දිය සහ ගොඩ දෙකේම වාසය කරන්න හැකියාව තියෙනවා. උභයගුණී මූලද්‍රව්‍ය තමයි ඔබේ ආවර්තාවකයේ තියෙන ඇලුමිනියම් කියන්නේ. එයා හදන ඔක්සයිඩ් එකට කියනවා අපි උභයගුණී ඔක්සයිඩය කියලා. ඇලුමිනියම්ගේ ඔක්සයිඩ් එක තමයි උභයගුණී ඔක්සයිඩ් එක. උභයගුණී ලෝහය වෙන්නේ ඇලුමිනියම්. රයිට්. අපි යනවා 22. අන්න අහලා තියෙනවා උභයගුණී ඔක්සයිඩේ වන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ් වල ආම්ලික ගුණක් තියෙනවා, භාෂ්මික ගුණක් තියෙනවා. ඒ කියන්නේ ආම්ලික භාෂ්මික කියන ගුණ සංකලනයක් තියෙන නිසා අපි ඒකට කියනවා උභයගුණී ඔක්සයිඩ් එකක් කියලා. විදුලිය සන්නයනය කරන අලෝහ මූලද්‍රව්‍ය. හොඳ ප්‍රශ්නයක් නේ. සාමාන්‍යයෙන් විදුලිය සන්නයනය කරන්නේ පුතේ ලෝහ. අලෝහ විදුලිය සන්නයනය කරන්නේ. එතකොට එක අලෝහයක් තියෙනවා විශේෂයෙන් විදුලිය සන්නයනය කරන. ඒ තමයි මොනවද? මිනිරල්. ඔබේ පැන්සල් කූරු හදලා තියෙන්නේ. ඒ නිසා පැන්සලක කූරක් තියෙන එකක් අපි ප්ලග් එකකට වගේ ප්ලග් එක තියෙන සිදුරකට ඇතුල් කරනකොට හරි පරිස්සම් විය යුතු වෙනවා. මොකද හේතුව ඒක ඇතුලේ මිනිරල් කූරක් තියෙන හින්දා එක සිදුරක විදුලිය තියෙන බව ඔබ දන්නවා. ඒ සිදුරට දැම්මොත් අපිට සමහර විට විදුලි ස්තර වදින්නට ඉඩකඩ තියෙනවා. හරි. ඒ තමයි මිනිරල්. නමුත් මේකේ මිනිරල් කියලා උත්තරයක් නැහැ. අපි දන්නවා මිනිරල් කියන්නේ කාබන් වල බහුරූපී ආකාරයක්. එහෙනම් උත්තරේ කාබන්. මේකේ ස්වභාවය තමයි විදුලිය සන්නයනය කරන අලෝහය තමයි මිනිරල් කියලා අපි කියන්නේ. මිනිරල් බහුරූපී ආකාර පෙන්눔 කරන මූලද්‍රව්‍ය යුගල වන්නේ අපිට තියෙනවා ඉතා බහුරූපී ආකාර පෙන්눔 කරන මූලද්‍රව්‍ය කීපයක් තියෙනවා. හැබැයි සාමාන්‍ය පෙළ මට්ටමේ 10 ශ්‍රේණියේදී බහුරූපී ආකාර ගැන කතා කරනවා මූලද්‍රව්‍ය දෙකක්. එකක් තමයි උදා කාබන්. මොකද මේකේ තියෙනවා මිනිරල්, දියමන්ති, කෝක් වැනි බහුරූපී ආකාර. ඊට පස්සේ සල්ෆර්. සල්ෆර් වල තියෙනවා කැට ස්වභාවයෙන් සහ කුඩු ස්වභාවයෙන් තියෙන සල්ෆාකාර දෙකක් තියෙනවා. එහෙනම් කාබන් සහ සල්ෆර් තමයි බහුරූපී ආකාර සඳහා හොඳම උදාහරණ වෙන්නේ. ආවේනික දිස්නයක් ඇති අලෝහය වන්නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා ලෝහවල ගුණවලදී තමයි ආවේනික දිස්නයක් තිබීම. අලෝහවලදී ආවේනික දිස්නයක් නැහැ. නමුත් එක අලෝහයක් තියෙනවා ආවේනික දිස්නයක් තියෙන. ඒ තමයි පුතේ දියමන්ති. ඒතකොට අපේ උත්තරය ඇතුලේ දියමන්ති නැහැ. අපි දන්නවා දියමන්ති දමයන්ති නෙමේ. දියමන්ති කියන්නේ මොනවටද? කාබන් වල එක ස්වරූපයක්. එහෙනම් ආවේනික දිස්නයක් තියෙන අලෝහය හැටියට අපි ගන්න කාබන් වල දියමන්ති කියන අවස්ථාව. පෘථිවි තලය මත වැඩිපුරම ඇති මූලද්‍රව්‍ය වන්නේ අපේ මේ පෘථිවියේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය හැටියට ගත්තොත් ඔබ දන්නවා වායුගෝලයේ වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන්. හැබැයි මේ පෘථිවි තලය මත වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය තමයි පුතා ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. සෝඩියම් ක්ලෝරයිඩ් වල අඩංගු වන්නේ දැන් ඔබ දන්නවනේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණුනේ. එතකොට මේකේ තියෙනවා අයන වර්ග දෙකක්. එකක් සෝඩියම් ධනායන, අනිත් එක ක්ලෝරයිඩ් ඍණායන. මේකේ තියෙන්නේ මොනවද දැන් මේ අයනනේ. ඒ හින්දා අපි කියනවා මේකේ තියෙන්නේ අයනික දැලිසක් තමයි තියෙන්නේ. එතකොට මේකේ අඩංගු වෙන්නේ මොන දැලිසක්ද? අයනික දැලිසකි. අන්න සෝඩියම් ධනායන සහ ක්ලෝරයිඩ් ඍණායන තියෙනවා. ඊළඟට හරි. ඒකෙදී ඊළඟ ප්‍රශ්නෙට එන්න පරමාණුක දැලිසක් පෙන්눔 කරන ද්‍රව්‍ය යුගලය යන්නේ. පොඩි ඉලක්කමේ අංකේ ප්‍රශ්න අංකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක කමන්නේ අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. පරමාණුක දැලිසක් පෙන්눔 කරන ද්‍රව්‍ය යුගල වන්නේ පරමාණුක දැලිසක් තියෙන්නේ පුතේ මිනිරන් වල සහ දියමන්ති වල. මිනිරන් සහ දියමන්ති තමයි පරමාණුක දැලිස් දෙක අපිට ප්‍රධාන වශයෙන් එන්නේ.
ඒතර ඔබ ඒක මතක තියාගන්න ඕන. මිනිරන් සහ දියමන්ති තමයි පරමාණුක දැලිසක් දකින්න තියෙන්නේ. පරමාණුවක විද්‍යුත් ආරෝපිත අංශුව වන්නේ පරමාණුවක ධනාරෝපිත අංශු තමයි ප්‍රෝටෝන, ඍණාරෝපිත අංශු තමයි ඉලෙක්ට්‍රෝන. හැබැයි නියුට්‍රෝන කියන්නේ උදාසීන අංශුවක්. එහෙනම් පරමාණුවක තියෙන ආරෝපිත අංශු දෙකයි, එකක් ඉලෙක්ට්‍රෝන අනිත් එක ප්‍රෝටෝන වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ පළවෙනි උත්තරේ නිවැරදි. මැග්නීසියම් ග්‍රෑම් 6ක අඩංගු වන පරමාණු මවුල ගන්න වන්නේ. මෙතන මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. එතකොට මැග්නීසියම් 24යිනේ. එතකොට පුතා ග්‍රෑම් 24ක තියෙන්නේ මවුල එකයි. ඒක තමයි සංකල්පය. 24ක තියෙන්නේ මවුල කීයද? එකයි. අහන්නේ යාලා කීයකද? 6කනේ. එතකොට 6ක තියෙන්නේ බලන්න 6ෙන් බෙදුනාම 24ට 6 වරක් 4යි 4න් 1යි. නමුත් 4න් 1 කියලා උත්තරයක් නැහැ. 4න් 1 දශම කරපුවාම ඔබ දන්නවා 0.2යි 5යිනේ. එහෙනම් උත්තරේ මවුල සංඛ්‍යාව 0.2යි 5 හැටියට තමයි ගන්න තියෙන්නේ. 28 එකම මූලද්‍රව්‍යයක ස්කන්ධ ක්‍රමාංකයේ පමණක් වෙනස් වන පරමාණු හැඳින්වෙන්නේ. මූලද්‍රව්‍ය එකයි හැබැයි ස්කන්ධ ක්‍රමාංකය වරින් වර වෙනස් වෙනවා. මෙහෙම කීප දෙනෙක් ඉන්නවා පුතේ. එකක් තමයි කාබන්. කාබන්ගේ තියෙනවා මිනිරන් තියෙනවා, දියමන්ති තියෙනවා, කෝක් වැනි මේවට කියන්නේ පුතා සමස්ථානික. ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස් වෙන එකම මූලද්‍රව්‍යයේ පරමාණු වලට කියන්නේ සමස්ථානික පරමාණු කියලා. ඔක්සිජන් වලත් තියෙනවා. ඕ 16 ඕ 17 ඕ 18 වගේ ස්කන්ධ ක්‍රමාංක තියෙනවා. ක්ලෝරින් වල තියෙනවා Cl35 Cl37 මේ වගේ මේවා හඳුන්වන්නේ සමස්ථානික ලෙස. හයිඩ්‍රජන් වල සමස්ථානිකයක් නොවන්නේ. දැන් ඔබ දන්නවා හයිඩ්‍රජන් වල සමස්ථානික තුනක් තියෙනවානේ. එකක් තමයි හයිඩ්‍රජන් 1 කියන සමස්ථානිකය. අනිත් එක තමයි හයිඩ්‍රජන් 2 1 සමස්ථානිකය. අනික හයිඩ්‍රජන් වල පුතේ 3 1 කියන සමස්ථානිකය. පළවෙනි එකට කියන්නේ ප්‍රෝටියම්, දෙවෙනි එකට කියන්නේ ඩියුටීරියම්, තුන්වෙනි එකට කියන්නේ ට්‍රිටියම්. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම් කියන්නේ සමස්ථානික 3. නමුත් කේලියම් කියලා කියන්නේ මේකට අදාළ එකක් නෙමේ. ලතින් භාෂාවෙන් පොටෑසියම් කියන මූලද්‍රව්‍ය හඳුන්වන නමක් තමයි කේලියම් කියලා කියන්නේ. කැල්සියම් ග්‍රෑම් 120ක අඩංගු කැල්සියම් පරමාණු ගන්නවන්නේ හරි ලේසි. පුතේ පරමාණු හොයන්න ඉස්සලා මවුල ගන්න හොයන්න. කැල්සියම් වල ග්‍රෑම් 40ක තියෙන්නේ මවුල කීයද? 1යි. 40ක 1යි. එහෙනම් ඒගොල්ලෝ ඉල්ලන්නේ කීයකද? 120ක. 120ක බලන්න 40 ගොඩවල් කෙලින්ම කැපෙනවා. මවුල 3යි කියලා එනවා උත්තරේනේ. එතකොට මේකේ මවුල 3ක් තියෙනවා. මවුල 3 පරමාණුනේ. සාමාන්‍ය එක මවුලයක තියෙන පරමාණු සංඛ්‍යාව තමයි ඇවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ. මවුල 1ක. ඒතර එක මවුලයක තියෙනවා 6.022 වැඩි කිරීම 1023 වෙනි බලයක්. මේ තියෙන්නේ එක මවුලයක. මෙතන මවුල 3ක් තියෙන හින්දා මේක වැඩි කිරීම 3 දැම්මාම අපිට එනවා පරමාණු සංඛ්‍යාව. ඒ අනුව උත්තරයක් තියෙනවා මේකේ 23 වෙනි බලය පොඩ්ඩක් වැඩිලා නැහැ. අපි උත්තරේ මෙන්න මේක තමයි ගන්න. 10 23 වෙනි බලය වැඩි කිරීම 3 හැටියටයි ගන්නෙ. right. ඊළඟ ප්‍රශ්නෙට එමු. පහත කුමන වායුව භාෂ්මික ගුණ පෙන්වයිද? සාමාන්‍යයෙන් පුතේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ආම්ලික ගුණ පෙන්වන වායුවක්. සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ ආම්ලික. ඔබ හයි කොහොමද සර් ඒක කියන්නේ? කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වුණාම හැදෙන්නේ කාබනික් අම්ලය. සල්ෆර් ඩයොක්සයිඩ් වතුරේ දිය වුණාම හැදෙන්නේ සල්ෆියුරස් කියන අම්ලය. එතකොට මොකද දැන් කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වෙලානේ පුතා සෝඩා වතුර හැදෙන්නේ. සෝඩා වතුර කියලා කියන්නේ මොනවද? කාබනික් අම්ලය. එතකොට මේ ක්ලෝරීන් කියන එකත් හයිඩ්‍රොක්ලෝරික් වැනි අම්ල හදනකොට තමයි පාවිච්චි කරන්නේ. භාෂ්මික වායුව තමයි පුතේ ඇමෝනියා කියලා කියන්නේ. ඒක ඉතාම හොඳින් මතක තියාගන්න. අනිත් වායු තුනම ආම්ලික වායු. ඇමෝනියා වතුරේ දිය වුණාම හැදෙන්නේ ඇමෝනියා ද්‍රාවණය. ඒකට කියනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. ඒක තමයි භාෂ්මික වායුව. යකඩ සඳහා කැතෝඩීය ආරක්ෂාවක් සැලසෙන්නේ කුමන අවස්ථාවේදීද?
කැතෝඩීය ආරක්ෂාව කියනකොට අපිට මතක් වෙන්න තියෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය අනුව යකඩයත් එක්ක ස්පර්ශව තිබ්බොත් යකඩයට වඩා සක්‍රියතාවයේ වැඩි ලෝහයක් යකඩ මල බැඳෙන්නේ නැතුව ආරක්ෂා වෙනවා. ඒ ඉහළින් තියෙන ලෝහයේ මල බැඳිලා යකඩේ ආරක්ෂා වෙනවට තමයි කියන්නේ කැතෝඩීය ආරක්ෂා වෙනවා කියලා. ඔබ තෝරන්න ඕන මේකේ යකඩයට වඩා ඉහළින් සක්‍රීයව ඉන්න මූලද්‍රව්‍ය කවුද? නමුත් ඔබ දන්නවා කොපර් කියන්නේ යකඩට පල්ලෙහාන් ඉන්න කෙනෙක්. ඊට පස්සේ SN කියලා කියන්නේ ටින්. ටින් යකඩ වලට වඩා පහළින් ඉන්නේ. ලෙඩ් කියලා කියන්නේ EM වලට PB. නමුත් සිංක් තියෙන්නේ යකඩ වලට වඩා ඉහළින්. එහෙනම් යකඩයත් එක්ක මෙයා ස්පර්ශ කළොත් යකඩය මල බැඳීමෙන් ආරක්ෂා වෙලා කැතෝඩීය ආරක්ෂාව සැලසෙනවා. කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතින ලෝහය මේක නම් කවුරුත් දන්නවා. ද්‍රවයක් හැටියට තියෙන ලෝහය එකම ලෝහය තමයි පොතේ මර්කරි. හැබැයි ඒකේ දීලා තියෙන අපි වැඩිපුර දන්නේ රසදිය. රසදිය කියනවට තමයි කියන්නේ මර්කරි කියලා කියන්නේ. එතකොට ඒක තමයි උත්තරේ වෙන්නේ. ඊළඟට 34 නයිට්‍රජන් වායුවේ ප්‍රයෝජනයක් නොවන්නේ වාහනවල ටයර් වල පිරවීමට ගන්නවා. ඒ වගේම ගුවන් යානා ටයර් පිරවන්න ගන්නවා. විදුලි බල්බ තුල පිරවීමටත් ගන්නවා. අදි සිසිලන කාරකයක් හැටියටත් ගන්නවා. හැබැයි ගිනි නිවීමට ගන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ගිනි නිවන්න නයිට්‍රජන් පාවිච්චි කරන එක කාබන් ඩයොක්සයිඩ් තමයි ප්‍රධාන වශයෙන් ගන්නෙ. වායුගෝලය තුල වැඩිපුරම පවතින වායුව වන්නේ වායුගෝලය තුල වැඩිපුරම පවතින වායුව වන්නේ වායුගෝලයේ පුතේ 78ක් තියෙන්නේ 78.11ක් විතර ප්‍රතිශතයක් තියෙන්නේ නයිට්‍රජන්. එනම් වැඩිපුරම තියෙන වායුව තමයි නයිට්‍රජන්. වායුගෝලයේ 20%ක් පමණ 20.95ක් විතර තියෙනවා ඔක්සිජන් තමයි 120කට ආසන්නව තියෙන්නේ. එහෙනම් 36 වෙනි එකට උත්තරේ ඔක්සිජන්. ඊළඟ ප්‍රශ්නයට එමු. රොකට් යානාවල ඉන්ධනයක් ලෙස භාවිත වන වායුව. රොකට් යානාවල ඉන්ධනයක් හැටියට ගන්නේ ද්‍රව තත්වයට පත් කරපු හයිඩ්‍රජන් වායුව. එතකොට රොකට් යානා ඉන්ධනය හැටියට ගන්නේ හයිඩ්‍රජන්. නමුත් ඒක ද්‍රව හයිඩ්‍රජන් තමයි පාවිච්චියට ගන්නෙ. මාගරින් නිෂ්පාදනයේදී බටර් මාගරින් නිෂ්පාදනයේදී පාවිච්චි කරන්නෙත් පුතේ හයිඩ්‍රජන් තමයි මාගරින් නිෂ්පාදනයට ගන්නෙ. වායුගෝලයේ 120ක් පමණ අඩංගු වායුව අපිට ඒක කලින් සඳහන් වුණා. ඒ නිසා අපි මේ ප්‍රශ්නය අතාරිමු. ඊළඟට එන්න. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන රසායන ද්‍රව්‍ය හැඳින්වෙන්නේ. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන අයට කියන්නේ උත්ප්‍රේරක. හොඳම උත්ප්‍රේරකයක් තමයි ඔක්සිජන් නිපදවන්න ගන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් කියන උත්ප්‍රේරකය. හැබැයි රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන අයට උත්ප්‍රේරක කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ නිෂේධක. ප්‍රධාන නිෂේධකයක් තමයි සල්ෆියුරික් අම්ලය කියලා කියන්නේ. මේ ටික දන්නවා නම් අපිට ප්‍රශ්න කීපයක් කළ හැකි. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන ද්‍රව්‍ය හැඳින්වෙන්නේ උත්ප්‍රේරක ලෙස. ඔක්සිජන් නිපදවීමේදී උත්ප්‍රේරකයක් ලෙස භාවිත කරන්නේ මැංගනීස් ඩයොක්සයිඩ්. උත්ප්‍රේරකය මේක කළු පාට කුඩක් වගේ එකක්. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන රසායන ද්‍රව්‍ය හැඳින්වෙන්නේ නිෂේධක ලෙස. නිෂේධක ලෙස හැඳින්වෙන්නේ නිෂේධක ලෙස. 41 රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන නිෂේධක ද්‍රව්‍යයක් වන්නේ මං කිව්වා සල්ෆියුරික් අම්ලය. නිෂේධකයක් තමයි සල්ෆියුරික් අම්ලය. එනම් මූලද්‍රව්‍යයක ඔක්සයිඩයේ සූත්‍රය A2O3. එහි ක්ලෝරයිඩයේ සූත්‍රය හරි සරලයි පුතේ. මොකද මේ A වල සංයුජතාවය තමයි එහා පැත්තට මාරු වෙලා තියෙන්නේ. එතකොට A වල සංයුජතාවය 3යි. ඔක්සිජන් වල සංයුජතාවය තමයි මෙහා පැත්තේ තියෙන්නේ. එතකොට 2යි. අපි දෙන්නගේ සංයුජතාවය හොයාගත්තාම A වල ක්ලෝරයිඩ් එකනේ යන්නේ. එතකොට A අකුර ලියලා ක්ලෝරයිඩ් Cl. A වල සංයුජතාවය මෙතනින් 3යි නම් ඒක දැම්ම එහා පැත්තට. හැබැයි ඔබට මතක තියෙන්න ඕන ක්ලෝරයිඩ් වල සංයුජතාවය 1යි. ඒ හින්දා එක මේ පැත්තට ලියන්නේ ACl3 කියලා එනවා නම් මෙන්න උත්තරේ ACl3. පහත කවරක් උදාසීන ලවණයක් සාදයිද? ඔයාලට මතකයි අම්ල භස්ම පාඩම ප්‍රබල අම්ලයක් සහ ප්‍රබල භස්මයක් එකතු වුණාම හැදෙන්නේ උදාසීන ලවණයක්. ප්‍රබල අම්ලය හැටියට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයක්, ප්‍රබල භස්මය හැටියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් අරගත්තාම
ඔබ දන්නවා ඒක හරි පැහැදිලි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH එක හයිඩ්‍රොක්ලෝරික් අම්ල එකතු කළාම HCl මොනවද හැදෙන්නේ? මෙයාගේ මුල කොටසයි මෙයාගේ අග කොටසයි ගිහිල්ලා හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. ඊට අමතරව මේ හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා හැදෙනවා ජලය H2O. එතකොට ප්‍රබල භස්මයක් සහ ප්‍රබල අම්ලයක් එකතු වුණාම පුතේ ඒ දෙන්නගෙම තියෙන ප්‍රබලත්වය නැති වෙනවා. ඒ දෙන්නම උදාසීන වෙලා උදාසීන ලවණයක් හැටියට හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතාම වැදගත් මේ ප්‍රශ්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් උදාසීන ලවණය. ඊළඟට මේ අතරින් ඒක පරමාණුක වායුවක් වන්නේ. දැන් ඔයා දන්නවනේ ඔක්සිජන් ලියනකොට අපි ලියන්නේ O2 කියලානේ. එතකොට එතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. මේක ද්විපරමාණුක වායුවක්. එතකොට හිතන්න ඕසෝන් ගන්න. ඕසෝන් O3. මේක ත්‍රිපරමාණුක වායුවක්. නයිට්‍රජන් ගන්න N2 ද්විපරමාණුක වායුවක්. හයිඩ්‍රජන් ගන්න H2 ද්විපරමාණුක වායුවක්. එතකොට ඒක පරමාණු කියන්නේ එකම පරමාණුවෙන් හැදිච්ච වායු. මේවා ඔක්කොම පුතේ 8 වෙනි කාණ්ඩේ දින උච්ච වායු. හීලියම්, නියෝන්, ආගන් වගේව තමයි උච්ච වායු හැටිය සැලකෙන්නේ. ආගන්, හීලියම්, නියෝන්. ඒතර මේකේ අපිට තියෙන්නේ පැහැදිලි උත්තරේ නියෝන් ගන්න පුළුවන්. ධාරා උෂ්මකයක යකඩ නිස්සාරණ ප්‍රතික්‍රියාවට දායක වන වායුව. යකඩ නිස්සාරණය කරන්නේ හීමටයිට් වලින්නේ. හීමටයිට් එක්ක යකඩ වෙන් කරන්න තමයි අපි ගන්නෙ කාබන් මොනොක්සයිඩ්. මොනොක්සයිඩ් කියන වායුව. කාබන් මොනොක්සයිඩ් තමයි යකඩ නිස්සාරණයේදී ප්‍රයෝජනවත් වෙන වායුව. බාෂ්මික ද්‍රාවණයක් තුළ රෝස පාට ලබා දෙන දර්ශකයේ වන්නේ. දැන් දර්ශක ගොඩක් තියෙනවානේ. අම්ල භස්ම පරාසයන් වලදී වර්ණ විපර්යාස ඇති කරන ඒවාට කියන්නේ දර්ශක. මෙතිල් ඔරේන්ජ් තියෙනවා, ෆිනෝප්තලින් තියෙනවා, රතු ලිට්මස් තියෙනවා, නිල් ලිට්මස් තියෙනවා, බ්‍රෝමොෆිනෝල් බ්ලූ තියෙනවා. මේ දර්ශකවල භස්මයකදී රෝස පාට දෙන්නේ පුතේ ෆිනෝප්තලින් වලින් තමයි රෝස පාට දෙන්නේ. එනම් බාෂ්මික මාධ්‍යයකදී රෝස පාට වෙන්නේ ෆිනෝප්තලින්. ඊළඟට නැනෝ තාක්ෂණයේදී බහුලව යොදා ගන්නා මූලද්‍රව්‍ය. මේක ඔබ ඉගෙන ගන්න 9 පන්තියේදී. නැනෝ තාක්ෂණය කියන්නේ නැනෝ ටෙක්නොලොජි කියන්නේ මේ වෙනකොට ලෝකේ විස්මිත නිෂ්පාදන කරපු දෙයක් නේ. එතකොට කුණු දූවිලි වැදින්න නැති ඇඳුම් නිර්මාණය කිරීම, දූවිලි වදින්න නැති වාහනවල පේන්ට් එක හදන එක, මේ වගේ ඉතා වැදගත් නිර්මාණ කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ සියලුම නැනෝ තාක්ෂණයේදී පාවිච්චි කරන මූලද්‍රව්‍ය තමයි පුතේ කාබන් තමයි මේකේ ප්‍රධාන මූලද්‍රව්‍ය වෙන්නේ. pH අගේ 7 විය නොහැක්කේ. දැන් pH අගේ 7ට අඩු නම් මොනවද? අම්ල. 7ට වැඩි නම් මොනවද? බස්ම. හැබැයි 7ට නෙමෙයි 7 විය නොහැක්කේ. pH අගේ 7 වෙන්නේ සාමාන්‍යයෙන් පිරිසිදු ජලය, ආශ්‍රිත ජලය. ඊට පස්සේ ලවණවල සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ලුණු ද්‍රාවණ. ඊට පස්සේ මධ්‍යසාර ද්‍රාවණය. මෙන්න මේ ලවණවල pH අගේ සාමාන්‍යයෙන් වෙන්නේ 7යි. ආශ්‍රිත ජලය හරි සෝඩියම් ක්ලෝරයිඩ් ලවණයක් හරි ඇමෝනියා ද්‍රාවණය සහ මධ්‍යසාර මේකේ pH අගේ 7යි, මේකෙත් 7යි, මේකෙත් 7යි. හැබැයි ඇමෝනියා කියන්නේ ඔබ දන්නවා බාෂ්මික දෙයක්. එන එකේ pH අගේ 7ට වඩා වැඩි. පාසල් විද්‍යාගාරයක් තුළ පහසුවෙන් ඔක්සිජන් නිපදවීමට භාවිත කරන්නේ මොනවද? පොටෑසියම් පර්මැංගනේට්. අපි කියනවා කොන්ඩිස් කියලා. විද්‍යාගාරයේ ඔක්සිජන් නිපදවීම සඳහා පාවිච්චි කරන්නේ. එහෙනම් අපි ඔන්න පුතෝ ප්‍රශ්න සෙට් එකට ආවා. 50 වෙනි ප්‍රශ්නය. කොපර් සල්ෆේට් ද්‍රාවණයකට සිංක් කැබැල්ලක් දැමූ විට නිරීක්ෂණයක් නොවන්නේ. ඉස්සල්ලාම ඔබ මතක තියාගන්න කොපර් සල්ෆේට් ද්‍රාවණයක් මොන පාටයිද පුතේ? නිල් පාටයි. කොපර් සල්ෆේට් ද්‍රාවණය නිල් පාටයි. එතකොට මේකට දාන්න යන්නේ මොනවද? මේ කොපර් සල්ෆේට් CuSO4. මේක නිල් පාටයි. දාන්න යන්නේ සිංක් කැබැල්ලක්. සිංක් කැබැල්ල මේකට දැම්මාම පළවෙනි දේ තමයි මේ සිංක් මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවනේ. එතකොට මේ සිංක් කැබැල්ල මොකද වෙන්නේ? ටික ටික දිය වෙන්න පටන් ගන්නවා. එක නිරීක්ෂණ සිංක් කැබැල්ල ෂේ වීම. ඒ ප්‍රතික්‍රියා කරන්න මේ කොපර් සල්ෆේට් වල නිල් පාට මොකද වෙන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් කොපර් සල්ෆේට් ද්‍රාවණයේ නිල් පාට අඩු වෙනවා. ඒ වගේම
මේ සිංක් ගිහිල්ලා මේ සල්ෆේට් එක්ක එකතු වෙනවානේ මේ දෙන්න එකතු වුනහම කවුද ඉවත් වෙන්නේ කොප. ඒ කොප මේකේ පතුලේ තැම්පත් වෙනවා මොනෝ හැටියටද රතු දුඹුරු පාට කුඩක් හැටියට තමයි කොප තැම්පත් වෙන්නේ මෙන්න මෙහෙම. රතු දුඹුරු පාට කුඩක් හැටියට කොප තැම්පත් වෙනවා. ඒතර බලන්න ද්‍රාවණයේ නිල් පැහැ ක්‍රමයෙන් අඩුවීම ඒක හරි. ද්‍රාවණයේ දුඹුරු පැහැති කුඩක් සෑදීම ඒකත් හරි. සිංක් කැබැල්ල ශ්‍රමයෙන් ක්ෂය වීම එකත් හරි. සිංක් කැබැල්ල අසලින් වායු බුබුලු පිටවීමක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේක තමයි විය නොහැක්කේ උත්තරේ හතරවෙනි උත්තරේ. ඉතින් ඔන්න අපි ඔයාලත් එක්ක රසායන විද්‍යාවේ තවත් ඊටාම වැදගත් ප්‍රශ්න 50ක් සාකච්ඡා කළා. මේ 50ත් එක්ක තවත් ප්‍රශ්න 50කින් ඉක්මනින්ම හමු වෙනවා. ඔයාලට මේ වීඩියෝ මාලාව නැරඹීම තුළින් සිලබස් එක ඉතා කෙටි කාලයකදී සම්පූර්ණයෙන් ආවරණය කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේක නැරඹීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබට ඊළඟ වීඩියෝ ලැබෙන්න නම් ඔබ මේ නැරඹීමෙන් පසුව ඔබ ප්‍රධාන වශයෙන් කමෙන්ට් එකක් දානවා නම් ඒකටත් අපි ඔබට විශේෂයෙන් ගෞරවාන්විතව සලකනවා. මොකද හේතුව ඔබ ඔඩියන්ස් එක හැටියට ඔබ දෙන කමෙන්ට් එක අනුව අපිට යම්කිසි දෙයක් වෙනස් කරගන්නවා නම් වෙනස් කර ගැනීමට හැකියාවක් තියෙන නිසා. ඉතින් ඒ නිසා ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා. ඒ නිසා පුළුවන් තරම් මේ වීඩියෝ තුලින් ඔබේ දැනුම වර්ධනය කරගන්න ඒක ඉතාම වැදගත් වෙනවා. තවත් වීඩියෝකින් අපි හතරවන වීඩියෝෙන් හමු වෙමු. පළවෙනි සහ දෙවෙනි වීඩියෝ බලන්න බැරි වුණා නම් ඔබට පුළුවන් මේ වීඩියෝ මාලාව ඔස්සේ ප්‍රශාන්ත් එස් කුමාර කියන වීඩියෝ මාලාවට ගියාම ඔබට කිසිම ගැටලුවකින් තොරව සියලුම වීඩියෝ ජීවිතය හදාගන්න ඉතාම වැදගත් වෙන ජීවිතයේ අරුත සොයා යන ගමනේ හරිම වැදගත් වීඩියෝ මාලාවක් තියෙනවා. ඒවත් ඔබට නරඹන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි තවත් දවසක හමු වෙනතුරු ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබේ සිතුම් පැතුම් සිතන ආකාරයටම ඉෂ්ට වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා ගන්නට ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවත් එක්ක අපි නිහඬ වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.